හෙලෝ ළමයි කොහොමද ඔයාලට ඔන්න වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක මම හිතනවා පිම්පල්ස් තියෙන කට්ටියට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඔයගලන්ට පේනවා ඇති මගේ මූණේ පිම්පල්ස් කීපයක් දාලා තියෙනවා. මම මේ දවස්වල ගොඩාක් නිදි මරනවා මහන්සි වෙනවා. අන්න ඒක නිසා මගේ මූණේ මේ විදිහට පිම්පල්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගෑල් ළමෙක්ට නම් එයාගේ පීරියඩ්ස් පටන් ගන්න ලඟ වෙනකොට මේ වගේ පිම්පල්ස් එනවා. එහෙම නැත්නම් හෝමෝන වල වෙනස්කම් වෙනකොට පිම්පල්ස් එනවා. ගැහැණු පිරිමි දෙගොල්ලටම සාමාන්‍යයෙන් හෝමෝන වල වෙනස්කම් වෙද්දිත් ওই දේවල් වෙනවා. තව හේතු තමයි ගොඩක් අධික තෙල් තියෙන කෑම කෑවහම එතකොට මානසික පීඩනය මහන්සිය නොය නිදිමරණ එක අන්න ඒ වගේ දේවල් එකතු වුනහම මේ විදිහට පිම්පල්ස් එන්න පුළුවන්. තමයි සාමාන්‍යයෙන් මගේ පිම්පල්ස් ආවම මම මගේ රූටින් එක පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම මගේ පිම්පල්ස් එනකොට මගේ ෆේස් වොෂ් එකේ ඉඳන් මගේ ගාන ක්‍රීම් එක ගැන මම වෙනස් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට ෆේස් වොෂ් එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද එක එකනම් ස්කින් ටයිප් වෙනස් නේ. ඉතින් ගොඩක් වෙලාවට මම බ්‍රෑන්ඩ්ස් කීපයක් කියනවා ඔයගොල්ලන්ට. අද ජොවිස් ලගේ ෆේස් වොෂ් තියෙනවා, නීම් එක තියෙනවා, T3 එක තියෙනවා. ඒක ගොඩක් හොඳයි පිම්පල්ස් වලට. ඒ වගේම තමයි ඩර්මා ප්‍රෝ ලගේ තියෙනවා සීබම් කන්ට්‍රෝල් ෆේස් වොෂ් එක. ඒකත් ගොඩක් හොඳයි පිම්පල්ස් වලට. ඊට පස්සේ තව සේරි බ්‍රෑන්ඩ් එකේ කියනවා ලෙමන් ග්‍රාස් ෆේස් වොෂ් එකක්. ඒකත් ගොඩක් හොඳයි. ඉතින් ඔන්න ඔය වගේ ෆේස් වොෂ් තියෙනවා සාමාන්‍යයෙන් පිම්පල්ස් ආවට පස්සේ පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඉතින් සාමාන්‍ය පිම්පල්ස් එකක් හැදෙන්නේ ඔයගේ මේ ස්කින් එකේ වගේ හැමේ කොටස් තුනකට අපි බෙදා ගන්නවා. එපිඩෙමිස්, ඩෙමිස් සහ හයිපර්ඩෙමිස් කියලා. ඉතින් සිංහලෙන් කිව්වොත් ඒක චර්මය, අපචර්මය, අදස් චර්මය කියලා. ඉතින් ඔයාලගේ මේ මැද කොටසේ එහෙම නැත්නම් ඩෙමිස් කියන කොටසේ සීබම් කියන ස්‍රාවයක් නිෂ්පාදනය වෙනවා. ඉතින් අන්නේ සීබම් කියන ස්‍රාවය අපේ හැමේ තියෙන තෙතමනේ රැකගන්න තමයි ගොඩක් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් ඒක අපේ හැමේ තියෙන රෝම කූප හරහා තමයි එළියට එන්නේ. ඉතින් ඔයාගේ මේ ස්කින් එකේ ඩ්‍රයි ස්කින් එක තිබ්බොත්, ඒ කියන්නේ ඔය ස්ක්‍රබ් නොකර හිටියොත් අපි ඔන්න ඔය හේතු නිසා තමයි ඔයගොල්ලන්ට ළමයි මාසෙකට වතාවක් ෆේෂියල් එකක් කරගන්න සද්දක වතාවක් ස්ක්‍රබ් කරන්න කියලා කියන්න ඕන. බලන්න හේතුව මොකද්ද කියලා. ඉතින් ඔයා ස්ක්‍රබ් කරන්න නැතුව තිබ්බහම ඔයාගේ ඩෙඩ් ස්කින් එක නිසා ඔයාගේ මේ රෝම කූප වහ ගන්න. ඉතින් ඔන්න ඔය සීබම් කියන ස්‍රාවයේ රෝම කූප ඇතුලේ ඊට පස්සේ උඩට එන්න බැරුව හිර වෙනවා. ඉතින් හිර වුණාට පස්සේ යාට එළියට එන්න විදියක් නැහැ. ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක එහෙම තැම්පත් වෙලා තිනවා. සුදු පාට තමයි අපිට පේන්නේ වයිට් හෙඩ් කියලා කියන්නේ. අන්නේ තත්ත්වය තමයි සාමාන්‍යයෙන් අපි වයිට් හෙඩ් කියලා හඳුන්වන්නේ. කියන්නේ එතකොට බ්ලැක් හෙඩ් එක කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ බ්ලැක් හෙඩ් එකක රෝම කූපයේ සිදුර ගොඩක් විශාලයි. කෙරටිනීකරණය වෙනවා. අන්නේ කෙරටිනීකරණය වෙන නිසා තමයි ඒක කළු පාටින් අපිට පේන්නේ. ඒ නිසා තමයි අපිට black head white head වෙන මොනවද අතුර ගන්න පුළුවන්. ඉතින් black head එක ටික කාලයක් ඔය විදිහට තිබ්බහම මේක එළියට එන්න විදිහකුත් නැහැ. ඒක ඇත්තට ඇතුළේ තියෙනවා අපි අයින් කරන්නෙත් නැහැ. ඉතින් ඔන්න ඔය හේතු නිසා ඒක ටික කාලයක් යද්දි ආසාදිත තත්ත්වයටපත් වෙනවා. ඉතින් ආසාදිත තත්ත්වයටපත් වුණාට පස්සේ ඒක පිම්පල් එකක් විදිහට ඇවිල්ලා ඒක පිට දාන්න ගන්නවා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් අපි පිම්පල්ස් එකක් හැදෙන්න ප්‍රධානම දේ වෙලා තියෙන්නේ. ඉතින් අර මම කලින් කිව්වා වගේ මානසික අවපීඩනය, හෝමෝන වෙනස්කම්, ගොඩක් මහන්සිය කල්පනා කරනකොට ඔන්න ඔය වගේ දේවල් නිසා පිම්පල්ස් හැදෙන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ පිම්පල්ස් ආවට පස්සේ ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ ඇක්ලින් ක්‍රීම් එක පාවිච්චි කරන එක. මෙන්න මේක මම ෆාමසි එකෙන් අරගෙන ටක් ගාලා මගේ පිම්පල්ස් තියෙන තැන්වල ගන්නවා. ඒක ක්‍රීම් එකක් නෙමෙයි, මේක ජෙල් එකක්. ක්ලින්ඩමයිසින් ෆෝස්ෆේට් මේකද කියන්නේ. මේක බ්‍රෑන්ඩ්ස් කීපයකින් වෙනවා. මේ දවස්වල නම් මම කලින් ගත්ත බ්‍රෑන්ඩ් එකේ ක්‍රීම් එක ඉවරයි. ඒ නිසා ෆාමසි එකේ එක්කෙනා මට දුන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ ඇක්ලින් ක්‍රීම් එක. මම ෆොටෝ එකකුත් දාන්නම් මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයගලන්ට ඔන්න පිම්පල්ස් තියෙනවා නම් නිතරම පිම්පල්ස් එන කෙනෙක් නම් මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න. ක්‍රීම් එක නෙමෙයි, මේක ජෙල් එකක් පාවිච්චි කරන්න ගොඩක් හොඳයි. මේක ගොඩක් පිරිසිදු කරලා ඔයගොල්ලෝ ෆේස් වොෂ් එකක් දානවා. ෆේස් වොෂ් එක සබන් දානවා නම් සබන් කියන්නේ මේ ඇඟට ගාන කොණ්ඩෙට ගාන එක නෙමෙයි, බේබි සබන්. මේ ජෙල් එක ගන්න ඔයගොල්ලෝ ලේ එකක් විදිහට පිම්පල්ස් තියෙන තැන්වල. ඉතින් දවස් දෙකක් යනකොට මේ පිම්පල් එක වේලිලා අඩු වෙලා යනවා. ඒත් එක්කම කැලලා හිටින්නෙත් නැහැ. මේකට ගොඩක් ඉක්මනට කැලලක් නැකිලා යනවා. පිම්පල්ස් වලින් පීඩා විඳින කෙනෙක් නම් මේ ඇක්ලින් ජෙල් එක එහෙම නැත්නම් සින්ඩමයිසින් ජෙල් එක ෆාමසි එකෙන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දන්නවා මේ පිම්පල්ස් ප්‍රශ්නේ ගොඩාක් කටියට තියෙනවා. ඉතින් මට හිතුණා මේ ක්‍රීම් එක දැන් මම අතර ගත්තේ ගන්න මගේ මූණේ මම ගාලා වෙන්නන ඕගොල්ලන්ට කොහොමද පාවිච්චි කරන්න කියලා මේ විදිහට අරගෙන දැන් මගේ මූණ මම හොඳට ෆේස් වොෂ් එක දාලා ක්ලීන් කරලා තියෙන්නේ. මෙන්න මේ පිම්පල්ස් තියෙන ඒරියාස් වල මෙන්න මෙහෙම ගන්නවා ජෙල් එක මේ විදිහට. අනිත් එක මම දැනනවා ඔයගොල්ලන්ට පිම්පල්ස් ආවට පස්සේ ඔයගොල්ලෝ අල්ලන්න යන්න එපා එක. ඒ වගේම තමයි කඩන්න යන්න එපා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ නිදා ගන්න කොට්ටුරිය දවස් 3කට සැරයක්වත් පාවිච්චි කරන්න. ඔයගොල්ලෝ ඔළුවේ ඩ්‍රැන්ඩ්‍රොෆ් වගේ තියෙනවා නම් ඒ තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. පිම්පල්ස් ආවහම පොඩ්ඩක් තෙල් කන එක අඩු කරන්න.
ප්‍රධානම දේ තමයි මේ අල්ලන එකකින් වෙන්නේ තවත් මේක වැඩි වෙන එක විතරයි ඉන්ෆෙක්ෂන් වෙලා ගොඩක් එක වැඩි වෙන එක විතරයි ඒ නිසා ඒක අල්ලන්න එපා. මොකද අපේ හෑන්ඩ්ස් වල ගොඩාක් ඩස්ට් එක තියෙනවා දාඩිය තියෙනවා අන්න ඒ නිසා මුණ පියලුවට පස්සේ ඉතින් අර කුරුලෑ වල තියෙන ඒ සිදුරෙන් ඉන්ෆෙක්ෂන් වෙලා ඔයාට ඒක වැඩි වෙලා ආසාදනය වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඇඩ්වයිස් ටිකක් දෙනවා මම පිම්පල්ස් එකක් ආවට පස්සේ. ඉතින් මම හිතනවා අදත් වැදගත් වීඩියෝ එකක් අරන් ආවයි කියලා හදිස්සියෙන් වුණත් වීඩියෝ එක හොඳයි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න ළමයි ගිහින් ඉන්නම් බයි බයි.